too many unanswered questions. I agree. And then, of course, we have chapter 4, this black hole at the beginning of time. Space-time singularity. Indeed. ශ්‍රේෂ්ඨතම බුද්ධිමතුන් පවා ශතවර්ෂ ගණනාවක් තිස්සේ ක්‍රියාකූල කරපු ප්‍රශ්න. අභ්‍යවකාශය කාලය සහ පැවැත්ම පිළිබඳව අපේ අවබෝධය අභියෝගයට ලක් කරන අභිරහස්. මේවා තමයි තාරකා භෞතික විද්‍යාඥයන්ට රැයට නිින්ද නොයන ලොකුම ප්‍රශ්න වලින් කිහිපයක් වුණේ. අපි මේ අභිරහස් එකින් එක ලියා බලමු. ඩාර්ක් මැටර් අඳුරු පදාර්ථ. ග්‍රහලෝක, තරු, චක්‍රාවාට වගේ අපට පෙනෙන තියෙන සෑම දෙයක්ම විශ්වයෙන් 105කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතිරි කොටස් පාලනය වෙන්නේ ඩාර්ක් මැටර්. එහෙමත් නැත්නම් අඳුරු පදාර්ථ සහ ඩාර්ක් එනර්ජි. ඒ කියන්නේ අඳුරු ශක්තිය කියන දේ. විශ්වයෙන් 125ක් විතර ඩාර්ක් මැටර්, 170ක් විතර ඩාර්ක් එනර්ජි වලින් සමන්විත. අඳුරු පදාර්ථය කියන්නේ අපට දකින්නවත් අල්ලන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. ඒවා ආලෝකය විමෝචනය කරන්නවත්, උරාගන්නවත්, පරාවර්තනය කරන්නවත් නැහැ. ඒ දෘශ්‍ය පදාර්ථය මත ඇති කරන ගුරුත්වාකර්ෂණයේ බලපෑමෙන් තමයි අපි ඒ වගේ පැවැත්ම ගැන දැනගන්නේ. අඳුරු පදාර්ථය නොතිබුණා නම් චක්‍රාවාට එකින් එක වෙන් වෙලා විසි වෙලා යන්න තිබුණා. මොකද චක්‍රාවාට එකට තියාගන්න දෘශ්‍ය පදාර්ථයේ ගුරුත්වාකර්ෂණයේ බලය විතරක් මදි. මේ නොපෙනෙන පදාර්ථය ගුරුත්වාකර්ෂණ බලයක් ඇති කරලා විශ්වයේ ව්‍යුහය සකස් කරනවා. අඳුරු පදාර්ථයේ පැවැත්ම අපි හඳුනාගන්නේ ආලෝකය මත ඇති කරන ගුරුත්වාකර්ෂණයේ බලපෑමෙන්. ඒ කියන්නේ ආලෝකය නැමීම. gravitational lensing. එහෙමත් නැත්නම් ගුරුත්වාකර්ෂණ කාච ආචරණය කියලා හඳුන්වන මේ ආලෝකය නැමීම විශ්වීය විශාලන කාචයක් වගේ ක්‍රියා කරමින් මේ අඳුරු පදාර්ථයේ පැවැත්ම හෙළි කරනවා. අපිට අඳුරු පදාර්ථය කෙලින්ම දකින්න බැරි වුණා ගුරුත්වාකර්ෂණය සමග එහි ඇති අන්තර්ක්‍රියාකාරීත්වය එහි පැවැත්ම තහවුරු කරනවා. ඒ වගේම ඒ අති විශාල ප්‍රමාණයක් තියෙනවා. අනෙක් අතට ඩාර්ක් එනර්ජි. එහෙමත් නැත්නම් අඳුරු ශක්තිය කියන්නේ ඊටත් වඩා සැඟවුණු දෙයක්. එහි බලපෑම දකින්න පුළුවන් වෙන්නේ විශ්වයේ ත්වරණය වන ප්‍රසාරණය. 1929 දී එඩ්වින් හබල් විසින් සොයාගත්තා ඈතින් තියෙන චක්‍රාවාට ළඟින් තියෙන චක්‍රාවාට වලට වඩා වැඩි වේගයකින් අපෙන් ඈත් වෙනවා කියලා. මේක ඔහුගේ ආලෝකයේ රෙඩ් ෂිෆ්ට් එහෙමත් නැත්නම් රක්ත විස්ථාපනය මගින් පැහැදිලි වුණා. කලින් හිතුවා වගේ මේ ප්‍රසාරණය මන්දගාමී වෙන්නේ නැහැ. ඒක අඳුරු ශක්තිය නිසා වේගවත් වෙනවා. විශ්වයේ වැඩිම කොටසක් පුරා පැතිරිලා තියෙන මේ අභිරහස් බලය ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ක්‍රියා කරන අතර එය අභ්‍යවකාශයටම ආවේනික දෙයක්. අභ්‍යවකාශයේ ප්‍රසාරණය වෙන තරමට අඳුරු ශක්තියේ බලයත් වැඩි වෙනවා. හරියට මේ ශක්තිය භෞතික දෙයක් නොවි අභ්‍යවකාශයේම ගුණාංගයක් වගේ. ඒකින් දිගින් දිගටම තවත් අභ්‍යවකාශය නිර්මාණය වෙනවා. අඳුරු පදාර්ථය සහ අඳුරු ශක්තිය ගැන විවිධ උපකල්පන තිබුණත් තවමත් කිසිම න්‍යායයකින් ඒවායේ ස්වභාවය සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා. විද්‍යාවේ මේ සීමාව අපේ වර්තමාන දැනුම් සීමාවන් පෙන්눔 කරනවා. මේ ගවේෂණය නොකළ විශ්වීය භූමි ප්‍රදේශය ගවේෂණය කරන විට මේ අභිරහස් අපිට මතක් කරන්නේ අපිට තව කොච්චර ඉගෙන ගන්න දේවල් තියෙනවද කියලා. ඒ වගේම අපි ඉන්නේ මේ දැවැන්ත විශ්වය ගවේෂණය කිරීමේ ආරම්භක අධීරයේ විතරයි. ඇන්ටිමැටර් එහෙමත් නැත්නම් ප්‍රතිපදාර්ථ. අපේ විශ්වයේ සමහර වෙලාවට ලොකුම අභිරහස් වල යතුරු තියෙන්නේ ඉතාමත් සරල දේවල් ඇතුලේ. මේ අතරින් ප්‍රතිපදාර්ථය කියන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල පාවිච්චි වෙන අභිරහස් දෙයක් විතරක්ම නෙවෙයි. ඒ භෞතික විද්‍යාවේ තියෙන ව්‍යාකූලම ප්‍රහේලිකාවක්. ඇයි ඇත්තටම මේ ලෝකේ මොනවා හරි දෙයක් පවතින්නේ? පවතින සෑම අංශුවකටම ඒකට විරුද්ධ ප්‍රති අංශුවක් තියෙනවා. ඒක ආරෝපණයෙන් සහ භ්‍රමණයෙන් මුල් අංශුවට විරුද්ධ වුණාට අනිත් හැම අතින්ම සමානයි. ඉලෙක්ට්‍රෝන වලට පොසිටෝන තියෙනවා. ප්‍රෝටෝන වලට ප්‍රතිප්‍රෝටෝන තියෙනවා. පදාර්ථය සහ ප්‍රතිපදාර්ථය එකට හමු වුණාම ඒ දෙක එකිනෙක විනාශ වෙලා ෆෝටෝන ආකාරයෙන් ශුද්ධ ශක්තිය නිදහස් කරලා මුකුත්ම ඉතුරු කරන්නේ නැහැ. මේ පරිපූර්ණ සමමිතිය තිබුණා නම් බිග් බෑන්ග් එහෙමත් නැත්නම් මහා පිපිරීමෙන් මොහොතකට පස්සේ විශ්වය තමන්වම විනාශ කරගන්න තිබුණා. එතකොට ආලෝකය ඇරෙන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙන්න විදියක් නැහැ. ඒත් අපි ජීවත් වන එකෙන්ම තහවුරු වෙනවා එහෙම දෙයක් උනේ නැහැ කියලා. පදාර්ථය පවතිනවා. අපට ඒක අල්ලන්න, දකින්න සහ ඒ තුල ජීවත් වෙන්න පුළුවන්. මේකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි ප්‍රතිපදාර්ථයට වඩා පදාර්ථය වැඩිපුර තියෙන්නේ? පදාර්ථ ප්‍රතිපදාර්ථ අසමමිතිය කියලා හඳුන්වන මේ අසමතුලිතතාවයෙන් කියවෙන්නේ විශ්වය බිහි වෙන
අවස්ථාවේදී යම් තත්ත්වයක් යටතේ ප්‍රතිපදාර්ථයට වඩා ස්වල්පයක් වැඩියෙන් පදාර්ථය නිපද වෙන්න ඇති කියලයි. විනාශ වෙලා ගිය හැම පදාර්ථ ප්‍රතිපදාර්ථ අංශු යුගල බිලියනයකටම එක පදාර්ථ අංශුවක් ඉතිරි වෙලා තියෙනවා. ඒකෙන් තමයි අද අප දකින මේ විශ්වය නිර්මාණය වුණේ. මේ සුළු පක්ෂපාතීත්වයෙන් හැඟවෙන්නේ භෞතික විද්‍යා නියමවල මූලික අසමමිතියක් තියෙනවා කියලයි. විශේෂයෙන්ම විශ්වය පදාර්ථයට සහ ප්‍රතිපදාර්ථයට සලකන ආකාරයේ වෙනසක්. ස්ටෑන්ඩඩ් මොඩල් එහෙමත් නැත්නම් අංශු භෞතික විද්‍යාවේ සම්මත ආකෘතිය කොතරම් සාර්ථක වුණත් මේ අසමමිතිය පැහැදිලි කරන්න ඒකට බෑ. සර්න් ආයතනය කරන පරීක්ෂණ මගින් ප්‍රති හයිඩ්‍රජන් අංශු කොට කරගෙන ඒවායේ හැසිරීම සාමාන්‍ය හයිඩ්‍රජන් අංශු සමග සසඳලා බලනවා. ප්‍රති හයිඩ්‍රජන් පරමාණු ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රයට ප්‍රතිචාර දක්වන ආකාරය මැනීමෙන් සහ ඒවායේ වර්ණාවලි රේඛා පෙර නොවූ විරු නිර්වද්‍යතාවයකින් පරීක්ෂා කිරීමෙන් විද්‍යාඥයින් නූතන භෞතික විද්‍යාවේ අත්තිවාරව ප්‍රශ්න කරනවා. ඔවුන් පරීක්ෂා කරන්නේ ප්‍රතිපදාර්ථයේ ගුණාංග විතරක් නෙමෙයි. අභ්‍යවකාශයේ සහ ආලෝකය යටින් පවතින සමමිතීන් පවා පරීක්ෂා කරනවා. අපේ වර්තමාන භෞතික විද්‍යා ආකෘති අසම්පූර්ණයි. විශ්වය ඇයි ප්‍රතිපදාර්ථයට වඩා පදාර්ථයට කැමති? ඇයි අපි පවතින්නේ? සහ කිසිවක් නොතිබී යමක් පවතින්නේ කියන කාරණා සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න ඒවා අසමත් වෙනවා. නිරීක්ෂණය කළ නොහැකි විශ්වයෙන් එහා. සෑම දිශාවකටම ආලෝක වර්ෂ බිලියන 46ක් පුරා විහිදෙන අපට නිරීක්ෂණය කළ හැකි විශ්වය කියන්නේ ආරම්භය විතරයි. මේ විශ්වීය සීමාවෙන් එහා පැත්තේ තියෙන්නේ නිරීක්ෂණය කළ නොහැකි විශ්වය. ආලෝකයේ සහ කාලයේ සීමාවන් නිසා අපට කවදාවත් දකින්න බැරි සමහර විට අනන්ත වාරයක් විශාල වෙන්න පුළුවන් කොටසක්. මේ සීමාවෙන් එහා තියෙන්න පුළුවන් දේවල් ගැන හිතමු. විශ්වය අනන්තවත් චක්‍රාවාට වලින් පිරීලා සීමාවක් නැතුව විහිදෙන්න පුළුවන්. මේ අනන්ත අභ්‍යවකාශ අපි දකින කොටස වගේම දේවල් නැවත නැවතත් සිදුවෙන්න පුළුවන්. ඒ කියන්නේ චක්‍රාවාට පොකුරු සහ හිස් අවකාශයෙන් සදාකාලික රටාවකට අනුව නැවත නැවතත් නිර්මාණය වෙන්න පුළුවන්. විකල්පයක් විදියට විශ්වය ඉහළමානයක ගෝලයක් වගේ Taman වටාම නැවත නැවෙනවා නම් එක දිශාවකට බොහෝ දුර ගියොත් ඔබට නැවතත් ආරම්භක ස්ථානයටම එන්න පුළුවන් වෙයි. මේ සංවෘත විශ්ව සංකල්පයෙන් කියවෙන්නේ විශ්වය සීමිත නමුත් මායිම් රහිත බවයි. අඳුරු ශක්තිය මගින් ත්වරණය වන විශ්වය ප්‍රසාරණය වෙනකොට එය අභ්‍යවකාශයම ඇදීමකට ලක් කරනවා. මේ නිසා චක්‍රාවාට ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් අපෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඈත කෙළවරවල් අපෙන් වෙන් කරනවා විතරක් නෙවෙයි. ඒවා සදාහටම අපෙන් සැඟවිලා තියෙන බවත් සහතික කරනවා. මේ සීමාවෙන් එහා තියෙන්නේ සමහර විට අනන්තවත් චක්‍රාවාට තරු පද්ධති සහ අපි දන්නා භෞතික විද්‍යාවට වඩා හාත්පසින්ම වෙනත් සංසිද්ධි වලින් පිරුණු විශාල ප්‍රදේශයක් වෙන්න පුළුවන්. බ්ලැක් හෝල් කළු කුහර. කළු කුහරයක ගුරුත්වාකර්ෂණය කොතරම් ප්‍රබලද කියනවා නම් කිසිම දෙයකට ආලෝකයටවත් ගැලවෙන්න බැරි කලාපයක්. ඒවා විශ්වයේ තියෙන අපූර්වම වස්තුන්ගෙන් එකක්. කළු කුහරයක කේන්ද්‍රය සිංගියුලරිටි ලෙස හඳුන්වනවා. අනන්ත ඝනත්වය සහ ගුරුත්වාකර්ෂණය නිසා අපි දන්න භෞතික විද්‍යාවේ නියමයන් එතනදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කළු කුහරයක් තුලට යන ගමන ඉවන්ට් හොරයිසන් එක හරහා වැටි තියෙනවා. ඒක තමයි ආපහු හැරෙන්න බැරි අවස්ථාවේ සීමාව. මේ සීමාවෙන් එහාට සියලුම න්‍යායන් උපකල්පන විතරයි. නමුත් සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව අභ්‍යවකාශය සහ කාලය Tamanගේ කාර්යභාරයන් මාරු කරගන්නවා. මේ සීමාව ඇතුලේ සියලුම මාර්ගයන් නොවැළැක්විය හැකි ලෙස ඒකීයත්වය දෙසට යොමු වෙනවා. ඒකීයත්වය කියන්නේ සාම්ප්‍රදායික අවකාශය සහ කාලයේ මානෙන් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන ලක්ෂයක්. ඒකීයත්වයේදී ඝනත්වය සහ ගුරුත්වාකර්ෂණය පරිම මට්ටමකට ළඟා වෙනවා. ඒක අනන්තයක් ලෙස න්‍යායාත්මකව සැලකෙනවා. ඒ තුල ඇති තෙරපුම් බලය සිතා ගන්නවත් බැරි තරම්. ඒ අසලට යන ඕනෑම භෞතික පදාර්ථයක් විනාශ වෙලා යනවා. අපි දන්න භෞතික විද්‍යාවේ සමීකරණ මෙතනදී බිඳ වැටෙනවා. අප දන්න විදියට මේ හරයේදී අවකාශ කාලයේ වක්‍රතාවය අනන්ත වෙනවා. සහ සියලුම ස්කන්ධ අනන්ත කුඩා ලක්ෂයකට තෙරපිලා යනවා. කළු කුහරයක් විස්තර කිරීම සරල දෙයක් වගේ පෙනෙන්න පුළුවන්. මොකද ඒවා නිර්වචනය කරන්නේ ගුණාංග 3කින් විතරයි. ස්කන්ධය, ආරෝපණය සහ කෝණික ගම්‍යතාව. කොහොම නමුත් බ්ලැක් හෝල් ඉන්ෆර්මේෂන් පැරඩොක්ස් කියන ගැටලුව පැන නගිනවා. මොකද ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුව තොරතුරු විනාශ වෙන්න බෑ. මේ විරෝධාභාසය සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් න්‍යාය අතර තියෙන මූලික ගැටලුවක්. මොකද කළු කුහරයකට වටෙන තොරතුරු නැති වෙලා යනවා වගේ පේන නිසා එය ක්වොන්ටම් මූලධර්ම වලට පටහැනි. සිද්ධි සිද්ධියෙන් එහාට යන එක න්‍යායාත්මකව ගත්තම අමුතුම යථාර්ථයක් මඟ පාදනවා. සමහර න්‍යායන්ට අනුව කළු කුහර විශ්වයේ වෙනත් කොටස්
වලට හෝ වෙනත් විශ්වයන්ට පිවිසෙන දොරටු වෙන්න පුළුවන්. මේ සංකල්පය වෝම් හෝල් එහෙමත් නැත්නම් අණුකුහර කියන අදහස හරහා නිතරම නිරූපණය වෙනවා. කොහොම නමුත් මේවා තවමත් තහවුරු කළ සාක්ෂි නැති උපකල්පන මට්ටමේ තියෙන භෞතික විද්‍යාවට අයිති දේවල්. ඇත්තටම ඒ විශ්වයේ තියෙන අන්තම පරිසරයක් නියෝජනය කරනවා. දන්නා භෞතික විද්‍යාවේ නියමයන් උල්ලංඝනය වෙනවා විතරක් නෙවෙයි ඒවා සුණු විසිනු වෙලා යනවා. මේ දෙබන්ත වස්තුන් තුළ ක්‍රියාත්මක වන බලවේග තේරුම් ගැනීමට අපි උත්සාහ කරන විට කළුකුහර යථාර්ථයේ මූලික පදනම පිළිබඳ අපේ අවබෝධය දිගින් දිගට අභියෝගයට ලක් කරනවා. The Big Bang මහා පිපුරුම. අපි දන්නා හැමදේම ආරම්භ වෙන්නේ බිග් බෑන් එකකින්. ඒ කියන්නේ යථාර්ථයේ දැවැන්ත පිපිදීමක්. කාලය, අවකාශය සහ පදාර්ථය කියන හැම දෙයක්ම එකම තීරණාත්මක මොහොතකදී පිළිසඳගත්. නම එහෙම වුණාට මහා පිපුරුම කියන්නේ අභ්‍යවකාශය තුල සිදුවන පිපිරීමක් නෙමෙයි. ඒක අභ්‍යවකාශයේ ප්‍රසාරණය වීමක්. මේ සිදුවීම සිදුවුණු මොහොතේදී විශ්වය අතිශයින්ම කුඩා, උණුසුම් සහ අධික ඝනත්වයකින් යුක්ත වුණා. මේ නියමයේ ආරම්භයේ සිට විශ්වය ඇදමින් සහ සිසිල් වෙමින් අද අපි දකින තරු සහ චක්‍රාවාටවල මූලික ව්‍යුහයන් නිර්මාණය කළා. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලැබුණු අලුත්ම සොයා ගැනීම් තිබුණා. අපේ විශ්වයේ ආරම්භය ලෙස මහා පිපුරුම තහවුරු කරන සාක්ෂි තවමත් නොසලී පවතිනවා. මහා පිපුරුමෙන් කියවෙන්නේ විශ්වය ඒකීයත්වයක්. එහෙමත් නැත්නම් ලක්ෂයක් ලෙස ආරම්භ වෙලා එදා ඉඳන් දිගටම ප්‍රසාරණය වෙනවා කියලා. ප්‍රසාරණය වෙනකොට විශ්වය සිසිල් වුණා. සිතාගන්න බැරි තරම් උණුසුම් තත්ත්වයක ඉඳන් අංශු සහ ප්‍රතිඅංශු බිහි වෙලා ඉක්මනින් විනාශ වෙලා යන තත්ත්වයකට ආවා. මේ යුගයේදී විශ්වයේ උෂ්ණත්වය ප්‍රමාණවත් තරම් පහළ බැස්සා. ක්වාක් අංශු එකතු වෙලා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන හැදුණා. පසුව ඒවායින් පරමාණු නිර්මාණය වුණා. විශ්වයේ පදාර්ථයෙන් වැඩි කොටසක් නිර්මාණය වුණේ මේ කාලයේදී. අරු ග්‍රහලෝකවල ඉඳන් මිනිස්සු දක්වා හැම දෙයක්ම හදන්නේ මේ පදාර්ථය. විශ්වයේ ලදරු කාලයේ ඡායාරූපයක් වගේ දෙයක් සපයන වැදගත් සොයා ගැනීමක් තමයි කොස්මික් මයික්‍රෝවේව් බෑග්ග්‍රවුන්ඩ් රේඩියේෂන්. එහෙමත් නැත්නම් විශ්ව ශුද්‍ර තරංග පසුබිම් විකිරණය. ඒ කියන්නේ මහා පිපුරුමෙන් අවුරුදු 3,80,000කට විතර පස්සේ පරමාණු මුලින්ම හැදුණු කාලේ ඉතිරි වෙච්ච තාපශේෂය. මේ පැරණි විකිරණය තමයි ඒ මුල් කාලේ ඉන්න තාපයෙන් ඉතිරි වෙලා තියෙන්නේ. ඒකෙන් විශ්වයේ උපතේදී තිබුණු තත්ත්වය පිළිබඳව පුළුල් චිත්‍රයක් අපට ලැබෙනවා. මහා පිපුරුම් න්‍යාය විරීක්ෂණය කළ හැකි විශ්වයේ ආරම්භය ගැන ශක්තිමත් පැහැදිලි කිරීමක් ලබා දෙනවා. ඒ එක්කම ගැඹුරු අභිරහස් රාශියක් මතු කරනවා. බිග් බෑන් එකට කලින් තිබුණේ මොනවාද? අපේ විශ්වය එකම එකද? නැත්නම් මල්ටිවර්ස්? එහෙමත් නැත්නම් බහු විශ්ව එකක් විතරද? මේ ප්‍රශ්න ස්වාභාවික නීති පිළිබඳව අපේ අවබෝධය අභියෝගයට ලක් කරනවා. විශ්වයේ ආරම්භය සහ අවසාන ඉරණම තවමත් සොයා නොගත් රාමු සහ න්‍යායන් වලට බැඳිලා තියෙන්න පුළුවන් බව ඉඟි අඟවනවා. අපි මේ විශ්වීය අභිරහස් ගවේෂණය කරන්න යන විට අපි බලන්නේ අභ්‍යවකාශය දිහා විතරක්ම නෙවෙයි. කාලය හරහා ආපස්සටත් බලනවා. ඒ මැවීමේ මූලාරම්භක මොහොතට තව තවත් ලං වෙනවා. ඒත් අපි කොච්චර ඉගෙන ගත්තත් පෙනෙන්නේ විශ්වය Tamanගේ රහස් හොඳට ආරක්ෂා කරනවා කියලා. සමහර විට අවසාන ප්‍රශ්නය අපට ළඟා වෙන්න බැරි දුරක තියෙනවා. ඇත්තටම අපි කියන්නේ තමන්ගේම පැවැත්ම ගැන ප්‍රශ්න කරන මේ විශ්වයමද? ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වගේ වීඩියෝ වලට කැමති නම් අපිත් එක්ක subscribe කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න.